ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ පරණ ටැංකි ටික. ඉතින් ඔයාලට පේනවා ඇති. ඒ වෙල උඩ මල් පෝච්චි තියලා මේ වෙල උඩ එක එක රෙදි තියලා විනාශ වෙලා තියෙන. ඉතින් දැන් මං හදන්නේ මං ගාව තියෙන එක ටැංකියක්. ඒ ටැංකිය අරගෙන මාළු ටිකක් ගෙන් තමයි හදන්නේ. මුලින්ම ටැංකියේ තියෙන තැන අපි පොඩ්ඩක් බලමු. මම කාලෙකින් ගියෙත් නෑ. හප්පට සිරි ඒ ටැංකිය ගන්න දැන් එන ගේමක් දෙන්න ලයින් එකක් තියෙන සම්පූර්ණ ඒ ටැංකිය වැහිලා තියෙන කැලෑවෙන්. මේ තියෙන ටැංකිය සම්පූර්ණ වනගත වෙලා තියෙන ටැංකිය. අපි දැන් මේක ගමු හිමීට බලන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ බාණ්ඩි. මේකෙන් තමයි මම දැන් අර කැලෑව සුද්ධ කරන්න යන්නේ. ඉතින් මට ඉතින් මේ වෙලාව වෙන මොකද සෙට් උන්නේ නැහැ. මේක තමයි අතර සෙට් උනේ. අපි බලමු සත්තු ඉන්නවද දන්නේ නැහැ. පොඩ්ඩක් ගිහිල්ලා බලමු හිමීට අපි මොකද වෙන්නේ කියලා. සත්තු සර්පේ ඉන්නවද දන්නේ නැහැ. මේ ටැංකිය ගන්නවා කියන එක දැන් වෙනම මිෂන් එකක්. වෙනම ගේම් එකක් දෙන්න යන වැඩක් මේක. බෝතල් කැලිත් තියෙනවා. බාහක් වගේ එකක් තියෙනවා. මොකු ඉන්නවද දන්නේ නැහැ. ඉතින් බලමු මීර මේක ඈඩ් කරලා බයිවේ. ගන්න එකම ලොකු වැඩක් වෙයි මට. ඉතින් මම මේ ගන්න එක සම්පූර්ණ වීඩියෝ ඔයාලට දාන්නම්. ඔයාලට පේන හැටි ඒකට කොච්චර ඉර වෙලාද කියලා. चला नेदा मैं पत्तियां नोडी के पड्डा मैं नोडी यहाँ पे हमने देखो भाई हो मैं कार में मैं करना ये तीन में टैंकी तीन वाली तीन हटी हम कल लग गया. ඉතින් යාළුවනේ ඔන්න කඩලා ගියා. දැන් ඉතින් අපේ අම්මගෙන් දන්නවනේ ඉතින් කියන්න ඕනේ. ඉතින් අතින් හරි ගන්න යනවා දැන් ඉතින් සත්තු තියෙනවා. සත්තු ඉන්නවද දන්නේ නැහැ. ඉන්න මේක තමයි ටැංකිය. ඉන්න තියෙන බඩු. මේ තියෙන ටැංකිය. ඉතින් යාළුවනේ මේ ඉතින් අපේ හොස් එක අපි යන් ටැංකිය පොඩක් ඉන්නේ නැද්ද? ගන්න දෙයක් නැහැ නේද? අමුතෙන්ම මේකට මෝඩර්න් ලයින් එකක්. එහෙනම් අපි යාළුවනේ ටැංකිය උස්සලා තියාගමු. ටැංකිය දැන් හොදලා ඉවරයි. අපි දැන් උස්සලා තියාගමු. මෙතන මම හදාගත්ත ගල් ටිකුයි. අපි දැන් එන මේකට වතුර ටිකක් පුරවමු. ඉතින් යාළුවනේ මම දැන් මාළු කඩේට යනවා මාළු ටිකක් ගන්න. අපි එන මාළු කඩේට ගිහිල්ලා අපි බලමු මොනවද ගන්නද. තාම හිතුවේ නැහැ. අපි එන ගිහිල්ලා බලමු.
මේ තියෙන්නේ අපි දැන් ගෙනාව මාළු ටික. මුලින්ම මෙයාලගේ නම කියනවා නම් මෙයාලගේ නම බැලුන් ප්ලේටි. ඉතින් ඔයාලට පේනවා ඇති අමුතුම ලස්සනක් තියෙනවා. මම ජෝඩු දෙකක් තමයි ගෙනාවේ. මේ ජෝඩුවක් රුපියල් 150ක් තමයි උනේ. ඒ වගේම කියන්න ඕනේ මේ ටැංක් එකට අපි වතුර පුරවගත්තේ අද මීට පැය 4කට 5කට වගේ කලින් තමයි මම මේකට වතුර පුරවගත්තේ. දැන් මේකේ ක්ලෝරින් එක මේක ටැප් වතුර කෝරින් සැරේම දැන් ටිකක් ගිහිල්ලා තියෙන කියලා මම හිතනවා. කලබලේ තමයි ටිකක් මේ වැඩේ කරන්නේ අද. සාමාන්‍ය හොඳ ඉතින් මේ වතුරක දාලා දවසක් වගේ තියනවා. ඒ වගේම වතුරකට මෙතිලින් ග්ලූ වගේ මොනවද දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වෙලාවේ මට ඒක ගේන්න බැරි වුණා. දැන් මම හිතන විදිහට මේකේ ක්ලෝරින් සැර නැහැ. ඒ නිසා මම දැන් මාළු ටික දාන්න කලින් ටැංකියට මුලින්ම මෙයාලා මේ වතුරේ උෂ්ණත්වය හුරු කරනවා. මෙහෙම දාලා තියෙනවා පැය භාගයක් වගේ වෙන්න. ඊට පස්සේ අපි මෙයාලව ටැංකියට එකතු කරලා ආපහු බලමු. ඉතින් යාළුවනේ දැන් අපි මේ මාළු ටික වතුරේ උෂ්ණත්වය හුරු කරන දාලා පැය භාගයක් විතර වෙනවා. මේන්න අපේ මාළු ටික දැන් අපි හදන්නේ මේක ළඟ ටැංකියට දාගන්න. අපි බලමු ඊට දෙක ලියාගෙන. ලියා ගන්න එක ටිකක් අමාරු වැඩක් වගේ ගැටේ පොඩ්ඩක් අතර දාලා වගේ නෑ හරි. ඉතින් යාළුවනේ මේ මාළු ටික අපි මේ මාළු කඩෙන් ගෙනාව වතුරත් එක්ක දාන්නේ නැහැ. අපි මේක මාළු ටික විතරක් කල්ලා ටැංකියට දාගමු. මොකද හොඳ පිරිසිදු වතුරක් තියෙන දැන් අපේ ටැංකියේ. බලමු. තුන් දෙනෙක් කවුනා. තව එක්කෙනෙක් ඉන්න බකට ඇතුළේ. මේ ඉතින් දැන් අපි දාගත්ත බැලුම් ප්ලේටි 4 දෙනා. මෙතන ඉන්නවා ගෑනු සත්තු දෙන්නයි පිරිමි සත්තු දෙන්නයි. ඉතින් ඔයාලට මෙයාලගේ බ්‍රීඩින් වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පොඩි බඩුවක් ගෙනාවා. ඒ තමයි හයිඩ්‍රිල්ල ගස් ටිකක් ගෙනාවා. මේ ඉතින් ඇත්තම කොහොත් හයිඩ්‍රිල්ල ගස් ටික දැන් මෙහෙම නිකන් මම දානවා. මොකද මම මේකට තාම කිසිම මුකුත් ඒ කියන්නේ මේක හිටවන්න මුකුත් සෙට් කරේ නැහැ. දැන්ට මෙහෙම දානවා ද රෑ නිසා. හෙට මම මේකට මොකක් හරි අයිටම් එකක් ගාලා මේක ඉන්දලා තමයි දාන්නේ. දැන්ට දානවා. අපි එනම් හෙට උදේට බලමු මේක ගාන්ට ඉන්දලා ඔක්කොම කරලා අපි හෙට උදේට බලමු. ඉතින් යාළුවනේ ඔන්න දැන් පහුදා උදේ වෙලා තින්නේ. මේ ඉන්නේ අපි ඉගෙන ආපු බැලුම් ප්ලේටි මාළු ටික. ඔන්න මම ගස් ටිකක් ඉඳගත්තා පොඩි කප් එකකට. ඔයාලට පේනවාද පස් දාලා ඒක උඩින් ගල් දාලා ඉඳගත්ත හයිඩ්‍රිල්ල ගස් ටික. කොහොම තමයි මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ දැන් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ මෙයාලව බ්‍රීඩ් කරන එක. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු.